බස් රථවලට සවිකර ඇති අනවශ්‍ය උපාංග ඉවත් කිරීම හොඳයිද නරකයිද? ඇතැම් රථවාහනවලට විවිධ අතිරේක කොටස් සවිකර ධාවනය කරනු දැකගත හැකි. ඒ සම්බන්ධයෙන් මීට පෙරද වරින් වර පරීක්ෂා කිරීම් සිදු කර තිබෙනවා. එහිදී විශේෂයෙන් විවිධ කොටස් සවිකර ධාවනය කෙරෙනු බස් රථවල එම අත්‍යවශ්‍යම නොවන කොටස් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවත් තවමත් දුරගමන් සේවා බස් රථ සහ විශේෂ චාරිකා බස් රථවල එවැනි අතිරේක කොටස් සහ ශබ්ද නාද කිරීම් බහුලව දැකගත හැකියි. විදෙස් තානාපති සේවයට නව රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙක්. නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලේ අක්ෂි ශල්‍ය කර්මවලදී දෘෂ්ටිය අහිමි වූ 17 දෙනෙකුට වන්දි. සාමාන්‍යයෙන් ඖෂධ සමාගම් යම් ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී ඔය වගවීමට බැඳෙන තත්වයෙන් බාල ඖෂධ සැපයුවොත් ඔවුන්ගේ ලියාපදිංචි අහෝසි කිරීම සහ එතනින් එහාට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම. දැන් ඊයේ කැබිනට් මණ්ඩලයේදී ගන්න ලැබු අනිත් තීන්දුව තමයි මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන කියන එක. අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන මීට වඩා වැඩි වන්දියක් ඒ අයගෙන් මේ ජනතාවට ලබා දෙන්නත් අපි උත්සාහ කරනවා. නමුත් රජයට වගකීමක් තිබෙනවා කවුරු ඖෂධ සැපයුවත්. මොකද මේක ඖෂධ සැපයුවේ පෞද්ගලික අංශයෙන් වුණාට ඒ ඖෂධ බෙදා හැරලා තියෙන්නේ ප්‍රතිකාර අරගෙන තියෙන රජීය රෝහල් පද්ධතිය හරහා. අපි ඒ වගකීම රජය බැඳෙනවා. අපි සැපයුම්කරුවන් නීතිය ක්‍රියාත්මක කරන අතරේම රජය මේකට කරන්න පුළුවන් සහනය ජනතාවට ලබා දෙනවා. මෑත වසරවල චීනය ආශ්‍රිත මාරාන්තිකම භූමිකම්පාව. මේ තුළු තවත් ප්‍රවෘත්ති දකිමු රාත්‍රී 8ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ.